පෙරුවන් සරණයි වාසනාවන්ත සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. ඊයේ දවසේ විශේෂයෙන්ම මම ඔබට මතක් කරලා දුන්නා ආදරණීය බිරිඳක් විසින් දයාබර ස්වාමි පුරුෂයෙකුට කළ යුතු යුතුයකම් පිළිබඳව සිංහාලෝවාද සූත්‍ර දේශනාව තුළින් පැහැදිලි කළා. අද දවසේ විශේෂයෙන්ම කියා දෙන්න ඔබට බලාපොරොත්තු වෙන්නේ බිරිඳක් විසින් ආදරණීය ස්වාමි පුරුෂයෙකුට කළ යුතු යුතුයකම් පිළිබඳව සිංහාලෝවාද සූත්‍ර දේශනාව හා ඔබ සම්බන්ධ කරන්නට යුතුයකම් පහක් උගන්වනවා දරුවනේ විශේෂයෙන්ම බිරිඳක් විසින් දයාබර ස්වාමි පුරුෂයෙකුට කළ යුතු පළවෙනි කාරණාව තමයි ගෙදර දොරේ කටයුතු මැනවින් සිදු කිරීම. ඒකට කියනවා සුසංවිහිත කම්මන්තා කියන වචනයෙන් තමයි උගන්වන්නේ. ගෙදර දොරේ වැඩ කටයුතු මැනවින් සංවිධානගත කිරීම. දෙවෙනි කාරණාව තමයි ඇසුරු කරන පිරිසට මැනවින් සංග්‍රහ කිරීම සුසංගහිත පරිජනා කියන වචනෙන් ඒක උගන්වනවා. තුන්වෙනි කාරණාව තමයි පරපුරුෂ සේවනය නොකිරීම අනති චර්යා කියන නාමයෙන් හඳුන්වනවා. ගොඩාක් ගෙවල් වල ගැටලු ඇති වෙන තැනක් තමයි තමන්ගේ බිරිඳ විශේෂයෙන්ම වෙන පුරුෂයන් හා සම්බන්ධයි කියන ඒ විචිකිච්ඡාව සැකේ නිසාවට බොහෝ ගෙවල් වල ගැටලු ඇති වෙනවා. මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. බිරිඳක් වුණාම විශේෂයෙන්ම අනතිචර්යා කියන ඒ අනාචාරයෙන් හැසිරෙන්නේ නැතුව තමන්ගේ දයාබර ස්වාමි පුරුෂයා දුවදරුවන් පවුල පිළිබඳව මෙනෙහි කරලා කල්පනා කරලා වගකීමෙන් යුක්තව කටයුතු කිරීම තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව තමයි උපයන ලද ධනය ආරක්ෂා කිරීම සම්බතං අනුරක්කති කියන වචනෙන් ඒක ධර්මයේ තුල උගන්වනවා. උපයන ලද ධනය අනවශ්‍ය විදිහට වියපැහැදම් කරන්නේ නැතුව ස්වාමි පුරුෂයා දුක් මහන්සි වෙලා හම්බ කරලා ගෙනත් දෙන ධනය මනාව ක්‍රමානුකූලව පරිපාලනයකට යටත් කරලා ගෙදර දොරේ වැඩ කටයුතු සිදු කිරීම විශේෂයෙන්ම සම්බතං අනුරක්කති කියලා බුදුහාමුදුරුවෝ උගන්වනවා. පස්වෙනි කාරණාව තමයි සෑම කටයුත්තකම දක්ෂ වීම හා අනලස වීම. දක්ඛාච හෝති අනලසා සබ්බ කිච්චේසු කියන වචනෙන් තමයි ඒක උගන්වන්නේ. ඒ නිසා හැම කටයුත්තකදීම බිරිඳක් වුණාම අලස නොවි, කම්මැලි නොවි බොහොම දක්ෂ විදියට ඒ වැඩ කටයුතු ටික සිද්ධ කිරීම. ඒ නිසා විශේෂයෙන්ම ආදරණීය බිරිඳක් ඇටියට ඔබ ඔබගේ යුතුයකම් ටික මනාව ඉෂ්ට කරන්න. ගෙදර දොරේ වැඩ කටයුතු ටික ඉතාම හොඳින් සිද්ධ කරන්න. ගෙදර ස්වාමි පුරුෂයෙකුගේ හිත බිඳින්න නැතුව විශේෂයෙන් ඔවුන් අතර විශ්වාසය ඇති වෙන විදිහේ වැඩ කටයුතු සිද්ධ කළොත් මම හිතනවා ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. බොහෝ ගෙවල් වල විශේෂයෙන්ම මේ දෙදෙනා අතර බිරිඳ ස්වාමි පුරුෂයාත් අතර තියෙන විචිකිච්ඡාව සැකේ නිසා ගැටුම් වැටුම් ඇති කරගෙන ඒ ගැටුම් වැටුම් නිසාවට තමන්ගේ අහිංසක දුව දරුවන් පවා ඒන් විශේෂයෙන් පීඩාවට පත් වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ නිසා ආදරණීය බිරිඳක් හැටියට ඔබ සැබෑ ලෙසින්ම පතිකුලය ආරක්ෂා කරගෙන ගුණධර්ම ආරක්ෂා කරගෙන යහපත් ගති පැවතුම් ඇති කරගෙන විශේෂයෙන් ඔබේ ගෙදර දොරේ වැඩ කටයුතු ටික කරගෙන යන්න ඔබට වාසනාවන්ත හෙට දවසක් උදා වේවි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.